මේ වෙනකොට ගල්ෆ් කලාපයේ තියෙන යුදමය තත්ත්වය නිසා න්‍යෂ්ටික බෝම්බ සම්බන්ධයෙන් ගොඩක් දෙනා අතර ලොකු බයක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි අද බලමු න්‍යෂ්ටික ප්‍රහාරයකින් බේරෙන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. න්‍යෂ්ටික බෝම්බවලදී පාවිච්චි වෙන්නේ විකිරණශීලී මූලද්‍රව්‍යවල න්‍යෂ්ටි කැඩී යාමේදී පිටවෙන ශක්තිය. මේකෙදි අතිවිශාල ශක්තියක් නිකුත් වෙනවා. ඒ වගේම ශරීරයට අහිත කර ඇල්ෆා බීටා ගැමා වගේ කිරණ නිකුත් වෙනවා. ඉතින් පිපිරීමේදී නිකුත් වෙන මේ අධික ශක්තිය සහ කිරණ වලින් මිනිස්සු ඇතුළු ජීවීන්ට හානි වීම සිද්ධ වෙනවා. න්‍යෂ්ටික බෝම්බයකින් සිද්ධ වෙන හානිය ප්‍රධාන සාධක කීපයක් මත රඳා පවතිනවා. පළවෙනි දේ තමයි මේකේ ප්‍රබලත්වය. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් හිරෝෂිමා නාගසාකි නගරවලට දාපු බෝම්බ කිලෝටොන් 15ක් විතර. අද වෙනකොට නිපදවල තියෙන ඇතැම් න්‍යෂ්ටික බෝම්බවල ප්‍රබලතාව මෙගාටොන් 50ක් විතර වෙනවා. ඒ කියන්නේ හිරෝෂිමා නාගසාකි නගරවලට දාපු බෝම්බවලට වඩා 10 ගුණයකටත් වැඩිය ප්‍රබලයි. ඇත්තටම අද වෙනකොට හිරෝෂිමා නාගසාකි වලට දාපු බෝම්බ සලකන්නේ කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ටික බෝම්බ විදිහට. ඉතින් මේ බෝම්බයක ප්‍රබලතාවය වැඩි වෙන්න ඒකෙන් සිද්ධ වෙන හානිය වගේම ඒ හානිය සිදුවෙන කලාපයේ විශාලත්වයත් වැඩි වෙනවා. මේ වගේ න්‍යෂ්ටික බෝම්බයක් පොළව සමීපයේ පුපුරනවාද? එහෙම නැත්නම් පොළව මට්ටමේ ඉඳන් කිලෝමීටර් කීපයක් ඉහළින් පුපුරනවාද කියන එක අනුවත් මේකෙන් සිද්ධ වෙන හානිය වෙනස් වෙනවා. සාමාන්‍ය න්‍යෂ්ටික බෝම්බයක් පොළව සමීපයේ පුපුරනවට වැඩිය ඊට වඩා කිලෝමීටර් කීපයක් ඉහළින් පුපුරලා ගියාම සිද්ධ වෙන හානිය සෑහෙන වැඩි. න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයකින් ආරක්ෂා වෙන විදිහ කියන්න කලින් මේකෙන් හානි වෙන්නේ කොහොමද කියන එක මම සරලව මුලින් විස්තර කරන්නම්. න්‍යෂ්ටික බෝම්බයක් පුපුරලා ගියාම ඒ පිපිරීමත් එක්ක ඒ අවට ප්‍රදේශයේ අධික තාපයක් නිපද වෙනවා. මේ අධික තාපයක් කියලා කියන්නේ සූර්යාගේ උෂ්ණත්වයටත් වැඩි ඉහළ උෂ්ණත්වයක් ඇති වෙනවා. මේ නිසා මේ න්‍යෂ්ටික ප්‍රහාරය එල්ල වෙච්ච ස්ථානය සම්පූර්ණයෙන්ම වාෂ්ප වෙලා යනවා. එතකොට මේ අවට ජීවත් වෙන අය විතරක් නෙමෙයි ගොඩ නැගිලි සියල්ල වාෂ්ප වෙලා දූවිලි බවට පත් වෙනවා. ඒකම මේ පිපිරීමෙන් අධික සුදු ආලෝකයක් නිකුත් වෙනවා. මේ දීප්තිමත් සුදු ආලෝකය පිපිරීම සිද්ධ වෙච්ච ස්ථානයේ ඉඳන් කිලෝමීටර් 30ක් විතර පරාසයක ගෝලාකාර පරාසයක පිපිරීම සිද්ධ වෙච්ච සැනින් විසිරීලා යනවා. මේ ආලෝකයේ ප්‍රබලත්වය කොච්චරක්ද කියනවා නම් ඔයාගේ ඉස්සරහා ඉන්න මිනිස්සෙක්ගේ ඇටසැකිල්ල එක්ස්රේ එකක් වගේ ඔයාට පේනවා. හැබැයි ඒක දකින්න හම්බෙන්නේ බොහොම චූටි කාලයක් විතරයි. මොකද මේ සුදු ආලෝකයේ ප්‍රබලත්වය නිසා ඔව සම්පූර්ණයෙන් අන්ධ වෙලා යනවා. සාමාන්‍යයෙන් ගොඩාක් ඈතින් ඉන්න එක්කෙනෙක් නම් ඇස් පෙනීම తాවකාලිකව නැති වෙලා යන්නත් පුළුවන්. ඊට පස්සේ මේ පිපිරීමත් එක්ක වාතය ප්‍රසාරණය වීම නිසා පීඩන තරංගයක් ගමන් කරනවා. මේ විදිහට පිපිරිච්ච ස්ථානයේ වාතය ප්‍රසාරණය වීම නිසා මේ පීඩන තරංගයේ ඉවතට ඇදිලා යනවට අමතරව ඊට පස්සේ ඒ ස්ථානයේ රික්තයක් නිර්මාණය වෙන නිසා, ඒ කියන්නේ පීඩන අවපාතයක් නිර්මාණය වෙන නිසා ආයවතාවක් මේ අවට වාතය ඒ ස්ථානයට ඇදී යෑමකුත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පීඩන තරංගය ඉවතට ඇදිලා යනවා වගේම ආයි ඇතුළට ඇදිලා යෑමකුත් වෙනවා. ඉතින් මේ දෙකෙන්ම ජීවීන්ට සහ ගොඩනැගිලි වලට හානි සිද්ධ වෙනවා. ඒකත් එක්කම ඊළඟට මේ පිපිරීමත් එක්ක නිපද වෙන තාපය විසිරීලා යනවා. මේ අධික තාපය නිසා අවට කලාපය ඉහළ උෂ්ණත්වයකට රත් වෙනවා සහ ගිනි ගැනීම ඇති වෙනවා. ඒ වගේම ගිනි ගැනීම නිසා ඔක්සිජන් හිඟවීමෙන් ශ්වසන අපහසුතාව ඇති වෙනවා. විෂ වායු ආග්‍රහණය නිසා මරණයටපත් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ න්‍යෂ්ටික බෝම්බයේ පිපිරීමත් එක්ක නිකුත් වෙන විකිරණ ඒ පරිසරය පුරා ව්‍යාප්ත වෙලා යනවා. විශේෂයෙන්ම ඇල්ෆා බීටා ගැමා කියන කිරණ. මේ කිරණ වලිනුත් ඒ අදාළ ජීවිත හානි සිද්ධ වීම වෙනවා. ඊට පස්සේ මේ න්‍යෂ්ටික පිපිරීම නිසා ඉහළ වායු ගෝලයට වාෂ්ප වෙලා විසිරලා ගිය දූවිලි අණු වගේ දේවල් න්‍යෂ්ටික අපද්‍රව්‍යයත් එක්ක, ඒ කියන්නේ විකිරණශීලී ද්‍රව්‍යයත් එක්ක නැවත පොළවට පතිත වීම සිද්ධ වෙනවා. මෙන්න මේ විකිරණශීලී අංශු නිසා ඊළඟට ජීවීන්ට හානි සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මේ වෙනකොට මිසයිල් වල වෝහෙඩ් එකට පාවිච්චි කරන න්‍යෂ්ටික බෝම්බ වල ප්‍රබලත්වය කිලෝටොන් 500ක විතර විශාලත්වයක් ගන්නවා. ඉතින් අපි අද කතා කරමු මෙන්න මේ විදිහට කිලෝටොන් 500ක විතර ප්‍රබලත්වයක් තියෙන න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණොත් ඒකෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා. න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයකින් ආරක්ෂා වෙන්න නම් ප්‍රධාන කරුණු 3ක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කරුණු 3 තමයි time, distance, shielding. ඒ කියන්නේ කාලය, දුර සහ ආවරණ.
න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වෙලා කාලය ගත වෙන්න එකෙන් පිට වෙන ශක්තියින් සහ කිරණ වලින් වෙන බලපෑම ක්‍රමානුකූලව අඩු වෙනවා. ඒ නිසා න්‍යෂ්ටික ප්‍රහාරයකින් ආරක්ෂා වෙද්දී පළවෙනියට මේ කාලය සම්බන්ධයෙන් දැනුමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඉවතට යන්න ඕනි මොන වගේ කාලයකදීද, කොච්චර කාලයක් ආවරණයක් ඇතුළට වෙලා ඉන්න ඕනිද, ඒ දේවල් ටික දැනන් ඉන්න ඕනේ. දෙවෙනි එක තමයි දුර. න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වෙච්ච ස්ථානයේ ඉඳන් ඈතට යන්න ඒකේ බලපෑම අඩු වෙනවා. එතකොට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වෙච්ච ස්ථානයේ ඉඳන් ඔයා ඉන්න තැනට කොච්චර දුරක් තියෙනවද කියන එක අනුව ඔයාට සිද්ධ වෙන හානිය තීරණය වෙනවා. මේ දුර හැකිතාක් වැඩි කරගත්තාම හානිය අඩු කරගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ආවරණ. ඒ කියන්නේ ඔයා න්‍යෂ්ටික ප්‍රහාරයකට ලක් වෙනකොට එලිමහන් භූමියක හිටියොත් එහෙම ඔයාට සිද්ධ වෙන හානිය සෑහෙන වැඩි. හැබැයි ඔයා කාමරයක් ඇතුළේ කියන්නේ ගෙයක් ඇතුළේ එහෙම නැත්නම් බංකරයක් ඇතුළේ හිටියොත් ඔයාට සිද්ධ වෙන හානිය සෑහෙන අඩු වෙනවා. හැබැයි මේ හැම දෙයකින්ම ආරක්ෂාවක් ලැබෙන්නේ ඔයා න්‍යෂ්ටික ප්‍රහාරය එල්ල වෙච්ච ස්ථානයේ ඉඳන් මොන වගේ කලාපයක ඉන්නවද කියන එක අනුවයි. ඒ කියන්නේ දැන් අපි හිතමු කිලෝටොන් 500ක විතර ප්‍රබලතාවයක් තියෙන න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා කියලා. අපිට මේ න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරය එල්ල වෙච්ච ස්ථානයේ ඉඳන් දුර අනුව ප්‍රධාන කලාප 5ක් වෙන් කරගන්න පුළුවන්. පළවෙනි කලාපය තමයි න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරය එල්ල වෙච්ච ස්ථානයේ කේන්ද්‍රය විදිහට අරගෙන කිලෝමීටර් 3ක අරයක් තියෙන ගෝලාකාර ප්‍රදේශය. මේ ප්‍රදේශයේ ඉන්න කෙනෙක්ගේ ජීවිතය ආරක්ෂා වෙන්න තියෙන්නේ හරිම සුළු අවස්ථාවක්. මොකද න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරය එල්ල වෙච්ච සැනින් මේ කලාපයේ සියලුම ද්‍රව්‍ය වාෂ්ප වෙලා යනවා. දූවිලි විතරයි ඉතිරි වෙන්නේ. ඉතින් ඔයා මේ කලාපයේ ඉන්නවා නම් ඔයාට සුළු හරි ආරක්ෂාවක් ලැබෙන්න හැකියාවක් තියෙන්නේ ඔයා පොළොව ඇතුලේ ගොඩාක් ඇතුලට වෙන්න බංකරයක් ඇතුලේ හිටියොත් විතරයි. හැබැයි එහෙම හිටියත් ආරක්ෂාවක් 100%ක් සහතික කරන්න බෑ. ඉතින් ඔයා ඉන්නේ මෙන්න මේ කලාපේ නම් ඔයාට මේ න්‍යෂ්ටික බෝම්බෙන් ආරක්ෂා වෙන්න තියෙන අවස්ථාව හරිම අවමයි. බොහෝ විට ඔයා වාෂ්ප වෙලා මරණයටපත් වෙනවා. මේකේ තියෙන එකම හොඳ තමයි ඔයාට වේදනාවක්වත් දැනෙන්න කාලයක් ගත වෙන්නේ නැහැ. මොකද ඒක ෂණිකව දෙනවා. දෙවෙනි කලාපය තමයි න්‍යෂ්ටික පිපිරීම සිද්ධ වෙච්ච ස්ථානයේ ඉඳන් කිලෝමීටර් 3ත් 8ත් අතර දුරකින් තියෙන කලාපය. මේ කලාපයේ ඉන්න අය න්‍යෂ්ටික පිපිරීමත් එක්ක වාෂ්ප වී යෑමකට ලක් නොවුනට දෙවනුවට වැඩිම හානියක් සිද්ධ වෙන්නේ මෙන්න මේ කලාපයේ ඉන්න අයටයි. න්‍යෂ්ටික පිපිරීමත් එක්ක ඇතිවෙන පීඩන තරංග නිසා මේ කලාපය තුල තියෙන ගොඩනැගිලි වලට සෑහෙන විශාල හානිවීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ ගොඩනැගිලි කොටස් ඔයාගේ ශරීරයේ මතට කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ පීඩනය නිසා ඔයාගේ ශරීරයේ අභ්‍යන්තර අවයව වලට හානි වෙනවා. විශේෂයෙන්ම පෙනහළු වලට එහෙම හානි වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඊළඟට එන තාප විකිරණ නිසා අධික පිලිස්සීම් වලට මේ කලාපය ඇව ලක් වෙනවා. ඒ කියන්නේ මේ කලාපයේ ජීවීන්ගේ ශරීරයේ මතු පිට සම දරුණු පිලිස්සීම් වලට ලක් වෙනවා. සමහරවිට පිලිස්සලා හැම ගැලවිලා වැටෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දැන් ඔය වාහනයක් වගේ ගත්තොත් ඒ වාහනවල ආලේප කරලා තියෙන තීන්ත රත් වෙලා වාෂ්ප වෙලා යනවා. ඒ තරම් අධික තාපයක් මේ කලාපය හරහා ගමන් කරනවා. ඒ අධික තාපය විතරක් නෙමෙයි අධික තාපය නිසා ඒ අවට සියල්ල ඊළඟට ගිනි ගැනීම ආරම්භ වෙනවා. ඒතර ඒ ගින්දර නිසා පිලිස්සීමටත් මේ අයව ලක් වෙනවා. ඒ විදිහට ගිනි ගනිද්දී ඔක්සිජන් අඩු වෙන නිසා සහ විෂ වායු එකතු වෙන නිසා ශ්වසන අපහසුතාවලටත් මේ අයට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මෙන්න මේ කිලෝමීටර් 3ත් 8ත් අතර කලාපයේ අයටත් බොහෝ විට මරණයට ලක් වෙන්න වෙනවා පිලිස්සීම් සහ විෂ වායු ආග්‍රහණය වීමත් ගොඩනැගිලි කඩාගෙන වැටීමත් නිසා. ඉතින් ඔයා ඉන්නේ මෙන්න මේ කලාපයේ තුල නම් කොහොමද ඔයා ඒකෙන් ආරක්ෂා වෙන්නේ? මොනවද ඒකට ඔයාට කරන්න පුළුවන් දේවල්? ඉතින් ඔයා මෙන්න මේ කලාපයේ ඉන්න කෙනෙක් නම් පිපිරීමක් ඇති වුණා කියලා දැනෙන පළවෙනි මොහොතේම S2 වහගෙන මූණ සහ ඔළුව හැකිතාක් ආවරණය කරගෙන බිම දිගා වෙන්න ඕනි. මේ විදිහට බිම දිගා වෙලා තත්පර 30ක් විනාඩියක් විතර ඉඳලා ඊට පස්සේ නැගිටලා හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානයකට ගමන් කරන්න ඕනි. ආරක්ෂිත ස්ථානයක් කියලා කියන්නේ හොඳට ආවරණය වෙන ඝනකම් බිත්ති තියෙන ස්ථානයක්. ගෙයක් ඇතුළට. දැන් ගෙයක් ඇතුළේ ඉන්න කෙනෙක් නම් ඒගොල්ලෝ ජනෙල් දොරවල් ආදීන් හැකිතාක් ඈත් වෙලා බිම දිගා වෙලා ඉන්න ඕනි. නැත්නම් ඒ කොටස් කැඩිලා ඇවිල්ලා වගේ ශරීරය වැදලා තුවාල වෙන්න පුළුවන්. ඉතින් පිපිරීමෙන් විනාඩියක් විතර ගියාම මේ එළිය ඉඳන් ඇතුළට ආපු අය ඇතුළේ ඉන්න අය ඔක්කොම ඒ නිවසේ මැද කාමරයකට, ඒ කියන්නේ වටේ බිත්ති ප්‍රමාණය වැඩි නේ. එතකොට මැද කාමරයට ගිහින් පැය 48ක් ඒ ස්ථානයේ ඉන්න එක තමයි වඩා සුදුසු වෙන්නේ. ඉතින් මෙන්න මේ දෙවෙනි කලාපයේ බහුතරයක් දරුණු පිලිස්සීම් තුවාල සහ විෂ වායු ආග්‍රහණය නිසා මිය යන්න පුළුවන්. ඊට අමතරව අර කැඩෙන ගොඩනැගිලි වලට යට වෙලා එහෙමත් මරණයටපත් වෙන්න පුළුවන්. හැබැයි මේ කලාපයේ යම් ප්‍රමාණයක් පිලිස්සීම් තුවාල සහිතව හරි ජීවිතේ ගලව ගන්න සමත් වෙනවා.
ඊළඟට තුන්වෙනි කලාපය තමයි න්‍යෂ්ටික පිපිරීම සිදුවෙච්ච ස්ථානයේ ඉඳන් කිලෝමීටර් 8ත් 15ත් අතර කලාපය. මේ කලාපයටත් සැලකිය යුතු මට්ටමකින් පිලිස්සීම් තුවාල ඇති වෙනවා, ගින්නට නිරාවරණය වෙනවා, ඒ වගේම පීඩනයේ බලපෑමකුත් ඇති වෙනවා. හැබැයි ඒගොල්ලන්ට අර දෙවෙනි කලාපයට තරම් අතිශය දරුණු පිලිස්සීම් තුවාල ඇති වෙන්නේ නැහැ. සාමාන්‍ය මට්ටමේ පිලිස්සීම් තුවාල තමයි ඇති වෙන්නේ. ඉතින් ඔයා ඉන්නේ මෙන්න මේ කලාපය ඇතුලේ නම් ඔයාට කරන්න පුළුවන් දේ තමයි පිපිරීමක් ඇති වුණා කියලා දැනෙච්ච මොහොතේම අර විදිහටම S2 වහගෙන බිම දිගා වෙන්න ඕනි. මූණ ඔළුව ආවරණය කරගෙන. ඒ වගේම මේ කලාපේ ඉන්න ඇත් හැකි ඉක්මනින් Tamanට ආරක්ෂිත ස්ථානයක් කරා යොමු වෙන්න ඕන. ඒ කියන්නේ ආරක්ෂිත ගොඩනැගිල්ලක් ඇතුළට ගමන් කරන්න ඕනේ. බිම් මහලක් වගේ නම් ගොඩක් හොඳයි. උස ගොඩනැගිලි වලට එහෙම යන්න හොඳ නෑ. මොකද අර පීඩන තරංග නිසා මේ ගොඩනැගිලි මේ කලාපෙත් කඩාගෙන වැටෙන්න පුළුවන් නිසා. සාමාන්‍ය නිවසක ඇතුල් කාමරයකට යන එක වඩා ආරක්ෂිතයි. ඉතින් මේ කලාපයත් අඩුම තරමින් පැය 48ක්වත් ඒ වගේ ආරක්ෂිත ස්ථානයකට වෙලා එළියට ගමන් නොකර ඉන්න ඕනේ. එහෙම නොවුනොත් ඒගොල්ලන්ටත් විකිරණ වලින් දැඩි හානි සිද්ධ වෙන්න පුළුවන්. පළවෙනි සහ දෙවෙනි කලාපවල අයට වඩා මෙන්න මේ තුන්වෙනි කලාපයේගේ ජීවිත ආරක්ෂා වෙන්න වැඩි අවස්ථාවක් තියෙනවා. හැබැයි මේ කලාපයටත් පිලිස්සීම් තුවාල ඇති වෙනවා. ඊළඟට ගොඩනැගිලි කඩාගෙන වැටීම නිසා ඒ අනතුරු වලට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම අර එන අහිතකර කිරණවල බලපෑමට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ විදිහට විකිරණ වලට නිරාවරණය වුණොත් ශරීරයේ ඇතුලේ තියෙන අභ්‍යන්තර අවයව වලට හානි සිද්ධ වෙලා දවස් කීපයක් යනකොට සතියක් විතර යනකොට මරණයටපත් වෙන්න පුළුවන්. මේක අර ෂණික මරණයක් වගේ නෙවෙයි. ටිකක් වේදනාකාරී මරණයක් වෙනවා. ඒ නිසා මෙන්න මේ කලාපයේ ජීවත් වෙන අය අනිවාර්යෙන් පැය 48ක්වත් අඩුම තරමින් ආරක්ෂිත ස්ථානයකට වෙලා ඉන්න ඕනි. එහෙම නොවුනොත් එහෙම විකිරණවල බලපෑමට ලක් වෙනවා. න්‍යෂ්ටික පිපිරීම සිද්ධ වෙච්ච ස්ථානයේ ඉඳන් කිලෝමීටර් 15ත් 25ත් අතර කලාපය තමයි හතරවෙනි කලාපය. මේගොල්ලන්ට අර මුල් කලාප තුනටම සාපේක්ෂව සිද්ධ වෙන්නේ සාපේක්ෂව අඩු හානියක්. හැබැයි තාප විකිරණ මේ කලාපය හරහාත් ගමන් කරන නිසා සුළු පිලිස්සීම් තුවාල මේගොල්ලන්ගේ ශරීරයේත් ඇති වෙනවා. අර පීඩන බලපෑම නිසා මේ කලාපෙත් ගොඩනැගිලි වලට සුළු හානි සිද්ධ වෙන්න පුළුවන්. විශාල හානි සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ කලාපය හරහා විකිරණ ගමන් කරනවා. ඉතින් මේ කලාපය තුල ජීවත් වෙන කෙනෙක් වුණත් පිපිරීමක් ඇති වුණා කියලා දැනෙච්ච ගමන් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානයකට ගමන් කරලා ඒ ස්ථානයේ පැය 48ක් ඉන්න වෙනවා. අඩුම තරමින් පැය 48ක් විකිරණ වලින් ආරක්ෂා වෙන්න. පස්වෙනි කලාපය තමයි මේ න්‍යෂ්ටික පිපිරීම සිද්ධ වෙච්ච ස්ථානයේ ඉඳන් කිලෝමීටර් 25කට ඈතින් කිලෝමීටර් 100ක් විතර වෙනකන් කලාපය. මේ කලාපයටත් මේ න්‍යෂ්ටික පිපිරීමේ බලපෑම දැනෙනවා. හැබැයි දැනෙන්නේ හරිම අවම විදිහට. ඒ කියන්නේ මේ කලාපයට පිලිසින් තුවාල එච්චර සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අර පීඩන තරංග නිසා ගොඩනැගිලි වල පොඩක් දෙදරීමක් වගේ දැනෙන්න පුළුවන්. නමුත් ලොකුවට හානි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි විකිරණවල අවදානම මේගොල්ලන්ටත් තියෙනවා. ඒ නිසා මේ කලාපයටත් පිපිරීමක් සිද්ධ වුණා කියලා නිරීක්ෂණය වුණොත් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානයකට ගිහින් පැය 48ක් ඒ ස්ථානයට වෙලා ඉන්න ඕනේ අර විකිරණ වලට නිරාවරණය වීමෙන් ආරක්ෂා වෙන්න. ඉතින් ඔයා මෙන්න මේ කලාප වලින් එකක ජීවත් වෙන කෙනෙක් නම් අඩුම තරමින් මේ කලාප වලට සමීපව ජීවත් වෙන කෙනෙක් නම් න්‍යෂ්ටික පිපිරීමක් සිද්ධ වුණාට පස්සේ විශේෂයෙන්ම න්‍යෂ්ටික පිපිරීමෙන් පැය කාලයකට පස්සේ තව විශේෂ අනතුරකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ඕනි. ඒක තමයි අර න්‍යෂ්ටික පිපිරීමේදී විකිරණශීලී ද්‍රව්‍ය එක්ක මිශ්‍ර වෙලා වායු ගෝලයට නිකුත් වෙච්ච දූවිලි අලු වගේ ඒවා පැය කාලකින් විතර ආපහු පොළොවට පතිත වීම ආරම්භ වෙනවා. මෙන්න මේ ද්‍රව්‍ය විකිරණශීලී බවින් ගොඩාක් වැඩි. මේවා හරහාට පිළිකා අවදානමක් තියෙනවා. ඒ හින්දා මේවා ශරීරයේ තැම්පත් වෙන්න හොඳ නැහැ. හැකි ඉක්මනින් පැය කාලයකට කලින් ආරක්ෂිත ස්ථානයකට ගමන් කරලා ඉන්න ඕනි. මේක නිකන් හිම වැටෙනවා වගේ වැටෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානයකට ගිහින් දවස් දෙකක්වත් මේ වගේ ආරක්ෂිත ස්ථානයක් ඇතුළට වෙලා ඉන්න ඕනි. ඒ වගේම දවස් දෙකකට පස්සේ මේ ආරක්ෂිත ස්ථානයෙන් කුමන හෝ හේතුවක් නිසා වා ඉවතට යනවා නම් මේ අහිතකර අංශු ශරීරයේ තැම්පත් වෙන එක වළක්වන්න සුදුසු ඇඳුමක් ඇඳගෙන යන්න ඕනේ. ඒ වගේම ඒ විදිහට එළියට ගිහින් ආයි ඇතුළට එද්දී ඒ ඇඳුම සම්පූර්ණයෙන්ම ගලවලා ඉටි කවර් එකට දාලා ගැට ගහලා ඉවතට විසි කරන්න ඕනේ. ඒ වගේම ඔයා ශරීරයේ තැම්පත් වෙලා තියෙන සුළු හරි අංශු ප්‍රමාණයක් තියෙනවා නම් ඒවා ඉවත් වෙන්න ස්නානය කරන්න ඕනේ. නාන්න ඕනේ. මෙහෙම නෑවහම අර තැම්පත් වෙලා තියෙන අංශු ඉවත් වෙලා යනවා. ඒ වගේම මේ වගේ අනතුරකදී වැදගත්ම දේ තමයි ජලය. න්‍යෂ්ටික පිපිරීමක් සිද්ධ වුනහම විකිරණ ඒ අවට ප්‍රදේශයේ පුරාම ව්‍යාප්ත වෙනවා. ජල මූලාශ්‍ර වලට පවා මේ විකිරණ ගමන් කරනවා.
ඉතින් මේ විදිහේ න්‍යෂ්ටික පිපිරීමක් සිද්ධ වුනහම අර විකිරණශීලී අංශු පරිසරය පුරා ව්‍යාප්ත වෙලා අන්තිමේදී පොළොවට තැම්පත් වෙනකොට ජල මූලාශ්‍ර වලටත් ඒවා මිශ්‍ර වෙනවා. ඒ නිසා ජලය බීමට නොහැකි තත්ත්වයටපත් වෙනවා. ඒ හින්දා සීල් කරපු වතුර බෝතල් ටිකක් තමන් ගාව තියෙන එක සෑහෙන වැදගත් වෙනවා. ඒ කියන්නේ න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වෙන අවදානමක් තියෙනවා නම් තමන්ට සතියකට විතර ප්‍රමාණවත් වෙන තමන් සහ තමන්ගේ පවුලයට සතියකටවත් අඩුම තරමින් ප්‍රමාණවත් වෙන විදිහට පානය සඳහා බොන්න වතුර ටිකක් එක තැනක එකතු කරලා තියාගන්න ඕනේ. ඒ කියන්නේ න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වුණොත් මෙන්න මෙතන ආරක්ෂාව තියෙනවා කියලා හිතන කාමරයකට ඒ විදිහට වතුර ටිකක් හරි එකතු කරලා තියාගන්න ඕනේ. මොකද අපිට කන්න නැතුව සතියක් හිටියත් අපි මැරෙන්නේ නැහැ. හැබැයි බොන්න වතුර නැතුව දවස් 3කට වඩා අපිට ඉන්න බෑ. ඒ නිසා පිරිසුදු ජලය අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ කලාපය තුල ජීවත් වෙන කෙනෙක්ට දවස් 2කට පස්සේ මේ විකිරණ මට්ටම අඩු වුනහම හැකි ඉක්මනින් Tamanට පහසුම විදිහකින් මේ කලාපයෙන් හැකිතාක් ඉවතට ගමන් කරන්න ඕනේ. මතකනේ මම කිව්වා ටයිම් කාලය ඊළඟ ඩිස්ටන්ස් දුර හැකිතාක් ඈතට යන්න ඕනේ. ඒ හරහා විකිරණ වලට දිගටම නිරාවරණය වීම අඩු කරගන්න පුළුවන්. හැබැයි මෙහෙම ගමන් කරන්නත් සෑහෙන බාධා තියෙනවා. එකක් තමයි මේ වාහන ඉලෙක්ට්‍රික් වාහන වගේවා මේ පිපිරීමත් එක්ක සම්පූර්ණයෙන්ම ලොක් වෙලා යනවා. ඒ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග නිකුත් වීමක් නිසා ඉලෙක්ට්‍රික් වාහන වැඩ කරන්නේ නැතුව යනවා. ඊළඟට ඔයාගේ අතේ තියෙන ෆෝන් වැඩ කරන්නේ නැහැ, ටීවී, රේඩියෝ කිසි දෙයක් වැඩ කරන්නේ නැතුව යනවා මේ කලාපය තුල. ඒ නිසා න්‍යෂ්ටික පිපිරීමක් සිද්ධ වුණාම මේ කලාපයේ කට්ටිය සම්පූර්ණයෙන්ම හුදකලා වීමකට ලක් වෙනවා. ඉතින් පැය 48ක් එක ස්ථානයක ඉඳලා ඊට පස්සේ Tamanට පහසුම විදිහට මේ ස්ථානයෙන් හැකිතාක් ඈතට ගමන් කරන එක තමයි වඩාත්ම ආරක්ෂිත වෙන්නේ. එහෙම ගමන් කරද්දී ශරීරය හොඳින් ආවරණය වෙන විදිහට සුදුසු ඇඳුමක් ඇඳගෙන යනවා නම් වඩා හොඳයි. නැත්නම් අර මම කලින් කියපු න්‍යෂ්ටික අපද්‍රව්‍ය ශරීරයේ තැම්පත් වීමෙන් පිළිකා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ කලාප ටික ඔක්කොටම පොදුවේ න්‍යෂ්ටික පිපිරීමක් සිදු වුණොත් ආරක්ෂාවට ගන්න ඕනි ක්‍රියාමාර්ග ටික සාරාංශ කළොත් මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. න්‍යෂ්ටික පිපිරීමක් සිදු වුණා කියලා දැනෙන පළමු මොහොතේම ඒ දිහා බලන්නේ නැතුව S2 මූණ ඔළුව හැකිතාක් ආවරණය කරගෙන බිම දිගා වෙන්න ඕනි. එහෙම බිම දිගා වෙලා තත්පර 30ක් විතර ඉන්න ඕනි. ඊට පස්සේ හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානයකට ගමන් කරන්න ඕනි හොඳ ආවරණ තියෙන. ඊළඟට මේ ස්ථානයේ පුළුවන් තරම් දොර ජනෙල් වගේ තියෙනවා නම් ඒවා සීල් කරලා දාන්න ඕනි පිටතින් අපද්‍රව්‍ය ඇතුළට එන්නේ නැති වෙන්න. ඒ ස්ථානෙට වෙලා පැය 48ක්වත් ඉන්න ඕනි. පැය 48කට පස්සේ තමන්ගේ ශරීරය හොඳින් ආවරණය වෙන විදිහ ඇඳුමක් ඇඳගෙන හැකි ඉක්මනින් ඒ කලාපයෙන් ඉවතට ගමන් කරන්න ඕනි. ඒ විදිහට ආරක්ෂිත ස්ථානයෙන් ඉවතට ගිහින් ආයි ඒ ස්ථානෙට හරි නැත්නම් වෙන ස්ථානයකට හරි ගමන් කරනවා නම් එහෙම අවශ්‍ය ස්ථානෙට ආවට පස්සේ තමන් ඇඳන් හිටපු ඇඳුම් ටික සේරම ඉවත් කරලා ඉටි බෑග් එකකට දාලා ගැට ගහලා විසි කරන්න ඕනි. තමන් ස්නානය කරලා ශරීරයේ තැම්පත් වෙලා තියෙන විකිරණශීලී අංශු ඉවත් කරගන්න ඕනි. ඊට පස්සේ අලුත් ඇඳුමක් ඇඳලා ඒ අදාළ ස්ථානයේ ඉන්න පුළුවන්. ඒ වගේම හැකිතාක් ඒ අදාළ කලාපයේ තියෙන ජලය ආහාර වලින් වැළකෙන්න ඕනේ. මොකද ඒවැයි විකිරණශීලී අංශු අඩංගු නිසා ඒවා භාවිතා කළොත් පසු කාලිනව පිළිකා ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අඩුම තරමින් න්‍යෂ්ටික පිපිරීමේ ඉඳන් කිලෝමීටර් 100ක්වත් ඈතට ඔයාට ගමන් කරන්න පුළුවන් වුණොත් අන්න එතෙන්දී ඔයාට සැලකිය යුතු ආරක්ෂාවක් ලැබෙනවා. හැබැයි සුළගත් එක්ක කිලෝමීටර් 100 නෙමෙයි 100ටත් වැඩි දුරකට අර න්‍යෂ්ටික අපද්‍රව්‍ය දූවිලි කළු පාට අංශු වැටෙන්න පුළුවන්. අහසින් වැටෙන්න පුළුවන්. සමහර වැස්සත් එක්ක දී වෙලා වැටෙන්නත් පුළුවන්. ඒ හින්දා න්‍යෂ්ටික පිපිරීම සිද්ධ වුණාම සතියක් දෙකක් යනකම් බාහිර පරිසරයට ගමන් නොකර පුළුවන් තරම් නිවසක් ඇතුලේ හරි ආවරණයක් සහිත කලාපයක ඉන්න එක සෑහෙන වැදගත්. ඉතින් මෙන්න මේ වගේ කිලෝටෝන් 500ක විතර න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයක් ජනාකීර්ණ නගරයකට එල්ල වුණොත් එහෙම සැලකිය යුතු ජනගහනයක් මිලියන ගානක ජනගහනයක් මිය යන්න පුළුවන්. ඉතින් න්‍යෂ්ටික බෝම්බයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ අතිශය භයානක දෙයක්. ඒ වගේම පසු කාලිනවත් පිළිකා ඇතිවීම නිසා ජීවින් විශාල ප්‍රමාණයක් මිය යනවා විකෘති වීම වෙනවා. ඒ නිසා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු මේ ලෝකයේ කිසිම තැනකට න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයක් එල්ල නොවේවා කියලා.